සිත නිවන මානසිකාරයන්නේ දෙවැන්න. සිත නිවා ගන්නට රාග ද්වේෂ මෝහ ආදී කෙලෙසුන්ගෙන් තොරව හිත පවත්වා ගන්නට ලැබීම නිවීමක්මයි. ඒ නිවීම සඳහා මේ අනුශාසනාව ඔබට සුදුසුද බලන්න. ඔබ යම් විටක යම් මොහොතක සෑරජුන් වහන්සේ නමක් අභියසට යන්නේ යැයි සිතන්න. ඒ ඔබ සෑරජුන් වහන්සේ අභියසට යන මොහොතේ අනුරාධපුරයේ මහා සෑම අභියසට ඔබ යන විටක වෙන්නට පුළුවන්. අනිකුත් යම් තැනක වැඩ හිඳින්නා වූ සෑරජුන් වහන්සේ නමක් වෙත ඔබ යනවා වෙන්නට පුළුවන්. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ ධාතු තැන්පත් චෛත්‍යයක් අභියසට ඔබ යනවා වෙන්නට පුළුවන්. ඔබ යන්නේ මහා සෑය අභියසයට නම් සර්වඥ ධාතුන් වහන්සේලා නිදහිතව වැඩ ඉන්නා සෑරජුන් වහන්සේ නමක් අභියසට නම් ඔබ මෙසේ සිතන්න. ඒ සර්වඥ ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ සී ශරීරයෙහි 45 වසක් මුළුල්ලෙහි සර්වඥ භාවයෙන් අනතුරු වැඩ හිටියා. එනම් 45 වසක් මුළුල්ලෙහි වැඩ සිටිය ඒ ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේලා නොවේද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අභියසට යන්නේ යයි සිතුවිල්ලෙන් එම සර්වඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්න සෑරජුන් වහන්සේ අභියසට යන්න. ඒ සෑ මළුවට ඇතුල් වෙන්න පෙර ආතුව භාග්‍යතුන් වහන්සේ වෙත සමීප වෙන්නට මට අවසර ලැබේවා යයි සිතමු. ඒ අනුව සෑරජුන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරන විට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරන්නේ යයි අපි සිතමු. මේ අයුරින්ම අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ ධාතු නිදහිත ඒ උතුමන් වහන්සේලා වෙනුවෙන් ඉදි කරන ලද සෑරජුන් වහන්සේලා අපි වන්දනා කරන විටත් ඒ සිතුවිල්ලම පවත්වා ගනිමු. ඒ තබන පියවරක් ගානේ ළඟා වෙන්නේ ඒ උතුමන් වහන්සේ වෙතයි. ඒ ප්‍රදක්ෂිනා කරන්නේ උතුමන් වහන්සේ වටාවයි. මේ ආදී විදිහට අපි මානසිකාරයන් පවත්වා ගනිමු. අපි භාග්‍යතුන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කරන්න පුළුවන්. රහතන් වහන්සේලා වටා නම් ඒ උතුමන් වහන්සේලාගේ ගුණ සිහි කරන්න පුළුවන්. එසේ නොමැතිනම් අපිට මෙසේ සිතන්න පුළුවන්. මේ උතුමන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්නම සමාපatti සුවයෙන් වැඩ ඉන්නවා. ඒ සමාපatti සුවයෙන් වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ වටා මා ප්‍රදක්ෂිනා කරමින් ගෞරව කරන්නේ යයි සිතුවිල්ල පවත්වාගෙන අපිට වන්දනා කරන්න පුළුවන්. වරක් දෙවරක් තුන්වරක් අපිට පැදකුණු කරන්න පුළුවන්. ඔබ හැම දිනාටම ඒ මානසිකාරයෙන් සිත් නිවා ගන්නට ලැබේවා. සාදු සාදු.